අද අපි කතා කරන්න යන්නේ සාමාන්‍ය මෝටර රථ ගැන නෙවෙයි. මේවා ධනවත්ම පුද්ගලයන්ට පමණක් හිමි විය හැකි අතිශයින් සීමිත සංඛ්‍යාවකින් නිපදවන ලෝකයේ මිල අධිකම මෝටර රථ පිළිබඳවයි. මෙම රථවල වටිනාකම මිලියන ගණන් ඩොලර් වලින් මැනෙන්නේ ඒවායේ ඇති නවීන තාක්ෂණය, ඉහළ කාර්ය සාධනය, අතිශය සුඛෝපභෝගී භාවය නිසාය. පළමුවෙන්ම අපි කතා කරන්නේ රෝල්ස් රොයිස් බෝට් ටේල් දෙනයි. එක්සත් රාජධානියේ නිපද වූ රෝල්ස් රොයිස් බෝට් ටේල් කියන්නේ ලෝකයේ මෙතෙක් නිපද වූ මිල අධිකම මෝටර රථය ලෙස සැලකෙන එකක්. මෙය සාමාන්‍ය කාර් එකක් වගේ ෆැක්ටරි එකකින් මෑස් ප්‍රොඩක්ෂන් වෙලා ආව එකක් නෙවෙයි. එක අයගේ කැමැත්තට අනුව අතින් නිම කළ කෝච් බිල්ට් ලක්ෂරි කාර් එකක්. මෙම රථයේ ඇතුළත බැලුවම අපිට දකින්න ලැබෙන්නේ අතිශය උසස් ලී, සම් සහ ඇලුමිනියම් වලින් නිම කළ අලංකාර ඉන්ටීරියර් එකක්. ඒ විතරක් නෙවෙයි, රියර් පාර්ට් එක විවෘත කළාම පික්නික් සෙට්, ෂැම්පේන් කූලර් වගේ ලක්ෂරි ෆීචර්ස්ද පෙන්වයි. වේගය ගැන කතා කළොත් රෝල්ස් රොයිස් බෝට් ටේල් රේස් කාර් එකක් වගේ නොවුනත් එහි බලවත් එන්ජිම නිසා උපරිම වශයෙන් පැයට කිලෝමීටර් 250කට ආසන්න වේගයක් ලබාගත හැකිය. 0 සිට 100ට කිලෝමීටර් යාමට තත්පර 5කට ආසන්න කාලයක් ගන්නවා. මෙම රථය වේගයට වඩා සුඛෝපභෝගීත්වය සහ විලාසිතාව නිරූපණය කරන සංකේතයක්. මිහි මිල ඩොලර් මිලියන 28ක් පමණ වේ. ඊළඟට අපි යමු බුගාටි ලා වොයිචර් නොයර් වෙත. ප්‍රංශයේ නිපද වූ බුගාටි ලා වොයිචර් නොයර් කියන්නේ ලෝකයේ තිබෙන අතිශය වේගවත් සහ බලවත් මෝටර රථ අතරින් එකක්. මේ නිපදවා ඇත්තේ එකම එකක් පමණක් වන අතර ඒ නිසාම එය අතිශය දුර්ලභයි. මෙම රථයේ හදවත වන්නේ 8.0 ලීටර් W16 ක්වඩ් ටර්බෝ එන්ජිමක්. එම එන්ජිමෙන් ලැබෙන බලය මෙම රථයට පැයට කිලෝමීටර් 420ක උපරිම වේගයක් ලබා දෙන්න පුළුවන්. තවද 0 සිට 100ට කිලෝමීටර් යාමට මෙයට ගතවන්නේ තත්කර 2.4ක් පමණයි. ඒ කියන්නේ බ්ලින්ක් එකක් ගහනකොටත් ඉවර වෙන වේගයක්. කාබන් ෆයිබර් බොඩි, ඇඩ්වාන්ස් ඒරෝඩයිනමික් ඩිසයින්, අතිනවීන කූලිං සිස්ටම්ස් වැනි තාක්ෂණික විශේෂත්ව මෙම රථය හයිපර් ලෝකයේ අග්‍රස්ථානයට ගෙන ගියා. මෙහි මිල ඩොලර් මිලියන 8.7ක් පමණ වේ. තෙවැනියට පගානි සොන්ඩා HP බාකෙට්ටා. ඉතාලියේ නිපද වූ පගානි සොන්ඩා HP බාකෙට්ටා කියන්නේ කාර් එකක් කියන අදහසටම කලාත්මක අර්ථයක් එක්කල නිර්මාණයක්. මෙම රථයේ නිපද වූයේ කැබලි 3ක් පමණක්. ඒ අතරින් එකක් පගානි සමාගමේ නිර්මාතෘ හොරාසියෝ පගානිගේම රථයයි. මෙම රථයේ AMG V12 naturally aspirated එන්ජිමක් භාවිතා කරලා තියෙනවා. එහි ශබ්දය සහ බලය කාර් ලෝකයේ ලෙජෙන්ඩරි ලෙස සැලකෙනවා. මෙම රථයට පැයට කිලෝමීටර් 355ක උපරිම වේගයක් ලබා ගන්න පුළුවන්. තවද 0 සිට 100ට කිලෝමීටර් යාමට මෙයට ගතවන්නේ තත්පර 2.4ක් පමණයි. ඒ කියන්නේ බ්ලින්ක් එකක් ගහනකොටත් ඉවර වෙන වේගයක්. කාබන් ෆයිබර් බොඩි, ඕපන් টොප් ඩිසයින්, අල්ට්‍රා ලයිට් කාබන් ටයිටේනියම් බොඩි මෙම රථය රේස් කාර් එකක් වගේම කලාකෘතියක් බවට පත් කරනවා. මෙහි මිල ඩොලර් මිලියන 17.5ක් පමණ වේ. හතරවෙනියට රෝල්ස් රොයිස් ස්වෙප්ටේල්. රෝල්ස් රොයිස් ස්වෙප්ටේල් කියන්නේ 2017 වසරේදී ලෝකයේ මිල අධිකම කාර් එක ලෙස ලෝකෙම කතා කළ රථයක්. මෙයත් නිපදවා ඇත්තේ එකම ගනුදෙනුකරුවෙකු සඳහා. ඉන්ටීරියර් එක තුඩ හෑන්ඩ් ක්‍රාෆ්ටඩ් ඩෑෂ්බෝඩ්, පැනොරමික් ග්ලාස් රූෆ්, අතිශය නිහතාමනී සවුන්ඩ් ඉන්සුලේෂන් සිස්ටම් දකින්න ලැබෙනවා. මෙම රථය වේගයට වඩා ඉතා සංසුණු ලක්ෂරි ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකක් ලබා දීමට නිර්මාණය කරලා තියෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර් 250කට ආසන්නයි. 0 සිට 100ට කිලෝමීටර් යාමට තත්පර 5.5ක් පමණ ගන්නවා. මෙහි මිල ඩොලර් මිලියන 13ක් පමණ වේ. අවසානයට බුගාටි සෙන්ටොඩියේචි. බුගාටි සෙන්ටොඩියේචි කියන්නේ බුගාටි EB110 කියන ක්ලාසික් රථයට මොඩර්න් ට්‍රිබියුට් එකක් ලෙස නිපද වූ හයිපර් කාර් එකක්.
මෙම රථයේ නිපදවා ඇත්තේ කෙබලි 10ක් පමණක්. බුගාටි චිරෝන්ට වඩා වැඩි බලයක් සහ වැඩි ඒරෝඩයිනමික්ස් තිබෙනවා. 8.0 ලීටර් W16 ක්වඩ් ටර්බෝ එන්ජිම නිසා මෙයට පැයට කිලෝමීටර් 380ක උපරිම වේගයක් ලබා ගන්න පුළුවන්. තවද 0 සිට 100ට කිලෝමීටර් යාමට තත්පර 2.4ක් පමණ ගන්නවා. මෙය බුගාටි සමාගමේ තාක්ෂණික සීමා ඉක්මවා ගිය නිර්මාණයක් ලෙස සැලකේ. මෙහි මිල ඩොලර් මිලියන 9ක් පමණ වේ. අවසානයේට මෙම මෝටර රථ පහ සාමාන්‍ය මිනිස්සුන්ට දිනපතා පාවිච්චි කරන වාහන නොවේ. ඒවා ධනය, බලය, තාක්ෂණය සහ කලාත්මකත්වයේ එකට එක් වූ ජීවමාන සංකේත වේ. මෙවැනි රථවල මිල ඩොලර් මිලියන ගණන් වෙන්නේ ඒවායේ වේගය නිසා පමණක් නෙවෙයි, එකක් කලාකෘතියක් වීම නිසාය. මෙම වීඩියෝව හොඳයි නම් අපගේ channel subscribe කර ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා all click කරලා අපගේ තවත් වටිනා වීඩියෝස් නරඹන්න.